පියංකරද? මල්ලි මේ යාළුවෙක්ගේ නම්බර් එක ගත්තේ. මල්ලි මේ පොටි අදින්නේ කොහොමද ඔය අඩිය? මේක තියෙන පොඩ්ඩෝ මේ ඒ කියන්නේ මගේ ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි යාළුවගේ ප්‍රොජෙක්ට් එකක් දුරක තියෙන්නේ. ඉස්සෙල්ලා පොඩක් බැලුවේ මේක මේ අද ඒ කියන්නේ ඔයා කොහොමද අදින්නේ කියලා. ඔව් මෙහෙම මේ රත්නපුරට වගේ යන්න වෙනවා ඒකයි. ඔව් මට එකක් තිබුණා මේ වංජි එකත් එහෙත් වැඩ කියලා මේක පොඩ්ඩක් බැලුවේ මේ පුළුවන් නම් පොඩ්ඩක් අවුරුද්දෙන් මෙහා වගේ ඕනලා තියෙන එක. මොකද අත් දෙකේ ගියද? ඔව් තත තුනක් වගේ තියෙනවා මේ සම්පූර්ණ මුළු ගේම. අවුරුද්දෙන් නම් බෑ මම ජල සම්පාදනයේ වැඩක් පාරකින්. ඉස්කෝලේ කටේ වුණා. හෙලෝ. තේරෙනකඩ ඉස්කෝලේ තියෙන්නේ? ඔව්. එතන එකක් තියෙනවා. ඊට කිරිජිනේ මාමලා ගෙදර එකක් ගන්නවා. මොනවද කන්නේ? පස්තර කඩේ ඒ අයියා කියලා තියෙනවා. කරගන්න බැරුවයි. කන්නේ මොනවද ඔයා? ඈ? ඔයා කන්නේ මොනවද? මන් දන්නේ නැහැ සද්දේ මෙහාට නෝ ෆෝන් එක කණෙන් එහාට ගත්තා. මේකනේ මේ පියංකර මල්ලි මේ මොකක්ද කරන්න බැරි වේද? අවුරුද්ද ගිහිල්ලා හරි? අවුරුද්ද ගිහිල්ලා නම් පුළුවන්. මේ මට ඔයා කියන්නකෝ ඔකට මේ අත්තර මේ කියන්නේ කෙරෙනම විදිය කියන්නේ අඩිය කොහොමද ඒක දුර තමයි රත්නපුරේ තමයි ඔයාට එහෙ ඉන්න වෙනවා. කවුද කිව්වේ නැහැ නෝ ඒක? මට සම්පත් මල්ලි කිව්වේ. ඈ? සම්පත් මල්ලි. මොන සම්පත්? අර වෑන් එකේ තියෙන P නම්බර්. ඈ? අර P නම්බර් වෑන් එකක් තියෙන්නේ. ක්‍රෙඩිට් එක. ඈ? ක්‍රෙඩිට් එක තියෙන P නම්බර්. ඒක හරියි. සෙවනකල ඉස්කෝලේ හරියි කිව්වා. මම ගෙවල් නම් දන්නේ නැහැ කොයිද කියලා. ගෙවල් නම් දන්නේ නැහැ කොයිද කියලා මොකද මම මිනිහා අඳුරනවා මම ඒත් කිව්වා මේ මගේ පොටි වල ගත ගන්න තියෙනවා මේ මහතුරු ගාන මැච් එකක් ගහලා දෙන්න ඊට පස්සේ මේ යාළුවෙක් කෙනෙකුට කතා කරලා නම්බරේ ඔයාගේ නම්බරේ කාගෙන්ද ඔයාගේ නම්බරේත් මේ පොරකාව තිබුණේ කාගෙන්ද ඉල්ලගෙන යන්න දෙන්නේ. ඔව්. මේ මෙහෙම දැන් ඔයා මේ මොකද්ද වැඩි කර පාවිච්චි කරන පොටි එක? මොනවාද? කමන්නේ මේ වැඩේ ජෙනුයින් මොකද මේ මගේ ගේකුත් නෙමෙයි අනුන්ගේ ගයක් මේකත් මමත් අර මේ ලයින් එකක් දාලා ගානක් කඩා ගන්න හදන්නේ නැත්ද කියන්නේ එපා. හෙලෝ. මාත් අර මේ ලයින් එකක් දාලා ගානක් කඩා ගන්න හදන්නේ. ඔව්. ඒ හින්දා මටත් පොඩි ගානක් තියලා ඔයාත් ගානක් කොල්ට කරන්න. මේ ඔයා මෙහෙම කරන්නකෝ ඔයා උතන මේ අඩි ගාන කෙරෙන විදිහ කියන්නකෝ මට ඊට පස්සේ අදාළ කෙනාට කියන්න පුළුවන් මෙහෙම මේක දැන් ඔයා උතන 25ක් කියනවා මට එයාට 30ක් කියන්න පුළුවන් මට 5ක් වගේ යවුලක් නැහැ නේ. අත්දැකීම් කියන්නේ ඉතින් නම ගානක් ගන්න. ඔව්. අපි කියමු මෙහෙම ගානක් ඔය කියලා කරන් කරුවේ කියලා. ඔව්. ඔය දැන් 40 35 ගාන. ඔව්. Pertemuan job set kan anda mari belaga. Hello. Hello. ඔය මාව බයිට් එකකට අරගෙන වගේ මට නෑ නෑ කවුද? ඔයා බයිට් එකට ගන්නේ කවුද? හරියට මට වෙන්නේ නෑ කවුද කියලා ඒක. නෑ මමත් ඒක මට මේ දැන් අතන මේ එකයි මේ අවුරුදු කට කීයක් හොයාගන්න හැදුවේ. මේ මොකද්ද මේ සාමාන්‍ය මේ කටු පෙටි ගහපු ගේක පොඩි අතර කටු පෙටි ගහපු පිටියක පොඩි අතර කොහොමද කටු මැටි පිටියක පොටි අදින්නේ කොහමද එයා කටු මැටි පිටියක පොටි අදින්නේ ගාන කොහමද දන්නේ
ඔව් කොටියක් දෙන්න කොහොමද ඔයා කරන්නේ? මෙහෙමයි. ඔතන හොටෙල් එකක් තියෙන්නේ. හොටෙල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ එතන තියෙනවා ඒ මහත්තයාගේ තියෙනවා සත්තු තුනේ ඉන්න ප්‍රධාන ගොඩනැගිල්ල. ඊට පස්සේ වටේ තියෙනවා අර කටුමැලේ පොඩි හත් ගහල් තියෙනවනේ. අන්න ඒ වගේ වටින් ජෙනුවින්ම ඕනේ කිව්වා. ලොකු වැඩක්. මට නම් අයියේ අන්න වෙන එකක් නැහැ. මොකද මම පරිදි එකේ තර කරන්නේ තාස්තුර වෙනවා කියන්නේ. ඕනේ. ඒතර යන්න මේ වෙන එකක් නැහැ මම. ඒකයි මම කල්පනා කරන්නේ. පොඩ්ඩක් බලන්න ඉතින් හැකිනා මේක මොකද නැහැ මේක ඔයාලට මැච් එකක් ඒකයි. වණිජීවක මොකද කරන්නේ? ඈ? වණිජීවක මොකද කරන්නේ? මම වැටේ වැඩ. වැටේ වැඩ. ඒක වල හරනවද? වල නැහැ. එහෙනම් වැටේ වැඩ කියන්නේ? අර කරන් වැඩනේ. බලන්න ඉතින් පොඩ්ඩක් ඔයාට හැකි විදියක්. මට මේක කොල්ලක් ගන්නකො එහෙම නෝ. මිස් එකක් ගන්න මම කොල්ලක් ගන්න. හෙලෝ ඌ දැනගත්තා